අම්මේ මම විභාගේ පාස්. ඒ 9ක්ම තියෙනවා. කිව්වේ ඒ 9ක් තියෙනවා. අනේ දෙයිනේ මගේ කෙල්ල. ඉස්තුම් කෝඩිය දෙවියන් වහන්සේලාගේ ආරක්ෂාවයි අම්මෝ දෙයනේ මම මේ දෙයන්ට කී හිටියෝනේ දෙයනේ මගේ රත්තර. මම තාත්තට කියන්නම් මේ පණිවිඩ. මේ මම මොනවද හදලා දෙන්න ඕනේ? ඈ ඉන්න මම රස කෑමක් හදලා දෙන්නම් මගේ පුතාට. මේ ඔයා වැඩ කරද? මේ කෙල්ල විභාගේ පාස් වෙලා. ඔයාගේ දෙන්නේ කොහමද මගේ දුව? අන්න ඒ 9ම අරගෙන. එනකොට මොනවා හරි කෙල්ලට අරන් එන්නවද? ඔව් කේක් එකක් අරන් එන්න. ඒක තමයි. මේ ඉතින් අපේ කෙල්ල. හෙලෝ අක්කේ. මේ අපේ දුවගේ රිසල්ට්ස් ආවා. ඔව් ඒ 9ම තියෙනවා. මම හිටියේ. දැන් ඉතින් ඒ 9ම ගත්තනේ. දැන් ඉතින් උසස් පෙළට මේ මොනවද කරන්න කියලා කල්පනා කරන්න ඕන. ඉතින් කල්පනා කරන්න දෙයක් නැහැ. අනිවාර්යෙන් ඉතින් සයන්ස් කරන්න ඕන. තේරුණාද? මට මතකයි පොඩි කාලේ බලේ තාත්තා ගෙනත් දුන්නා මේ වේදනාව. යම්බෝ කනේ දාගෙන මෙහෙම හරි ජාරුවෙන් යන්නේ. අර බෙඩ් ෂීට් එකකුත් මෙහෙම පොරවගෙන සාරියක් වගේ ඇඳගෙන මේ අපිට මතකයි බෙහෙත් උඩුත් දුන්නා. මම ඉතින් හරි ආසයි. මොකද දැන් ඒ විදිහට දකින්න. තේරුණාද? මම දැන් සයන්ස් පන්තිත් බලලා තියෙන්නේ. හොඳ සර් කෙනෙක් ඉන්නවා. අර ඉස්සරහ ගෙදර රංජනීගේ කොල්ල සයන්ස් කරේ. අන්න දැන් ડોක්ටර් කෙනෙක්. ඒ කොල්ලගේ පන්තියේ සර් ගාවටම තමයි යන්නේ. ඒ සර්ට හොඳට වාහනයි හොඳට තියෙනවා හරි. හොඳ සර් කෙනෙක්. ඕ ડોක්ටර් කෙනෙක් වගේ සර්. අනිවාර්යෙන් දැන් ඉතින් යන්න ලෑස්ති වෙන්න ඕනේ. තේරුණාද? සයන්ස් කරන්න ඕන හොඳට. සයන්ස් අනේ අම්මේ මට නම් බෑනේ සයන්ස් කරන්න පිස්සු කතා කරනවා. මං ආස කොමර්ස් කරන්න. මට නම් බෑ සයන්ස් කරන්න. අනිත් එක මගේ යාළුවත් කොමර්ස් කරන්නේ. මං කැමතිත් කොමර්ස් කරන්න. අනේ අම්මේ මට විකාරණ කියන්න බෑ. මම නම් බෑ සයන්ස් කරන්න. අනේ මේ කොමර්ස් නෙවෙයි සයන්ස් කරන්න ඕන. එච්චරයි. ආයි මොකුත් කතා කරන්න එපා. දෙයනේ ඒ නමයක් අරගෙන කොමර්ස් කරන්න. මොකද කොමර්ස් කරන්නේ? සයන්ස් කරන්න ඕන. මම සර් බලලා තියෙන්නේ. තාත්තා දැන් ඉතුරු කට්ටියවත් බලනවා කිව්වා. අනිවාර්යයෙන් මං කියන පන්තියට යන්නත් ඕන. තේරුණාද? තෝනි මොකද? අනිවාර්යෙන් මගේ කෙල්ල ડોක්ටර් කෙනෙක් වෙලා ඇති. මොකෝ උනේ විභාගේ පාස්ද? ඔව් රිසල්ට්ස් ආවා. මං උඩින්ම ෆේල්. යාළුවන්න උඩින්ම පාස් වෙලා මං එදා අම්මට කිව්වනේ මගේ යාළුවත් එක්ක මගේ ආසාව ඉෂ්ට කරන්න දෙන්න කියලා. කොහෙද ඉතින් අම්මට ඕන තැන් වලට මාව යවන්න ඕන උනේ. දැන් ඉතින් මට ගෙදර ඉන්න බැරිය. ඉතින් අම්මා උචාරුවට කියන්නේ දුව සයන්ස් කරලා යන්න ගෙදර ඉන්න කියලා. अरे चतुओ अरे चतुओ चतुओ अरे चतुओ अरे चतुओ